සුබ දවසක් රත්තරන් යාළුවෝ හැමෝටම. ඔන්න කට්ටිය ඉල්ලලා තිබුණා වලස්මුල ශක්තියක් වීරියම් එකේ අප්ඩේට් එකක් ගේන්න අලුතෙන් ඉන්න මාළු මොනවද කියලා පෙන්වන්න කියලා. ඉතින් මට සෑහෙන කාලෙකින් ඔයාලට මේ ශක්තියක් වීරියම් එකේ වීඩියෝ එකක් දාන්න බැරි වුණ නිසා මම හිතුවද කෙටියෙන් හරි ඔයගොල්ලන්ට ශක්තියක් වීරියම් එකේ පොඩි අප්ඩේට් එකක් දෙන්න ඕනි කියලා. තවත් සුප්‍රීම මොන්ස්ටර් සෙට් එකක් බහලා දිනවා. ඔයගොල්ලෝ දන්නවා හැමදාම වගේ සුප්‍රීම මොන්ස්ටර් මාළු ශක්තියක් වීරියම් එකට එනවා වලස්මුල්ලේ. ඉතින් ඔන්න මුලින්ම ඔයගොල්ලන්ට පේනවා ඇති සිල්වර් වාන සෙට් එකක් තමයි හිටියේ. සිල්වර් වාන සෙට් එකක් ඉන්නවා. ඇල්බිනෝ එක දැන් මේ වෙලාවේ ඉවරයි. ඉස්සරහට ඒවි. ඊට පස්සේ ඔන්න ගොඩක් අය ආසාවෙන් ඉන්න RTC සෙට් එකක් ඇවිල්ලා තිනවා. සුප්‍රීම RTC සෙට් එකක්. සයිස් දෙකකින් ඇවිල්ලා තිනවා ඔයගොල්ලන්ට මිලදී ගන්න. මේ ඉන්නේ පොඩි සයිස් එක මාරම ඇක්ටිව් හොඳ ක්වොලිටි මාල් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඉතින් RTC කියන්නේ ගොඩක් අය කැමති හදන්න ආස මාරම ලස්සන මාළුවෙක් මොන්ස්ටර් මාළුවෙක්. ඉතින් මෙන්න මේකේ RTC ලොකු එක ලොකු සයිස් එක සහ ටයිගර් සෙවල්නෝස් සහ RTC හයිබ්‍රිඩ් වෙච්ච මාළුව ඉන්නවා. මාළු වර්ගයේ ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට එයාත් මිලදී ගන්න පුළුවන්. හොඳ ක්වොලිටි මාළු ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. හොඳ ආකාරවම වීඩියෝ එකම පේනවා ඇති මාළු කොයිතරම් ක්වොලිටිද කියලා. ඉතින් ඔයගොල්ලන්ට වලස්මුල ශක්තියක් වීරියම් එකේ නම්බර් එක දාන්නම් පල්ලෙහා කමෙන්ට් වල. කැමති අය කෝල් එකක් දීලා මිල ගණන් දැනගෙන ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ශක්තියක් වීරියම් එකටම ගිහිල්ලා ඩිලිවරි නම් කරන්නේ නැහැ. ගොඩක් ළඟ ප්‍රදේශවලට නම් ඩිලිවරි කරලා දෙයිද කියන්න දන්නේ නැහැ. ඔයගොල්ලෝ කෝල් එකක් දීලා අහලා බලන්න. නැත්තම් ඉතින් ෂොප් එකට ගිහිල්ලාම තමයි ගන්න වෙන්නේ. වලස්මුල්ලේ බෙලියත්ත මාතර පාරේ ටික දුරක් යනකොට පල්ලෙහාට පාරක් තියෙනවා. ඒක ඉතින් හරියටම දැනගන්න විස්තරය යාට කෝල් එකක් දීලා බලන්න. ඊට පස්සේ යා හරියට ලොකේෂන් එකත් එක්කම දාවි. ඉතින් ඔන්න ඊට පස්සේ ටිකක් දුර්ලභ ලස්සන හොඳ මාළුවෙක් ඉන්නවා. ගං ආර සෙට් එකක් ඇවිල්ලා දිනවා. ආපහු නැවතත් ඉතින් ඔයගොල්ලෝට මතක ඇති මං ශක්තියක් වීරියම් එකෙන් ගෙනින් හදපු ගං ආර කොහොමද ලොකු උනේ, කොහොමද කලර්ස් පෙන්වන්නේ, කොහොමද මාළුන්ගේ ක්වොලිටි කියලා ඔයගොල්ලන්ට මතක ඇති. ඉතින් ඒ වගේම ඔන්න තවත් සුපිරිම ගං ආර සෙට් එකක් බහලා තියෙනවා. ඒකත් සයිස් 2-3කින්ම ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔස්කා හදන්න කැමති අයට ඉන්නවා. ඇල්බිනෝ ඔස්කා සහ වෙල්වෙට් ඔස්කා ලෙමන් ඔස්කා සෙට් එකක් ඉන්නවා කියලා පේනවා. මට ඒක හරියටම පැහැදිලි නෑ. ඇල්බිනෝ ඔස්කා ඉන්නවා සහ ලෙමන් ඔස්කා මට දැනට පේන්න ඉන්නවා. ඒක පොඩ්ඩක් කතා කරලා ඔයගොල්ලන්ට අහලා බලන්න. කොහොම හරි ඔයගොල්ලන්ට කලින් මතක ඇති ඉතින් ඔස්කා වර්ග සාමාන්‍යයෙන් 5-6ක් අනිවාර්යයෙන්ම හැම පාරම වගේ ගේනවා. මෙන්න මේ ඉන්නේ වෙල්වෙට් ඔස්කා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔස්කා කලෙක්ෂන් එකක් හදන්න ආසයට වලස්මුල ශක්තියක් වීරියම් එකට ගියොත් අනිවාර්යෙන් ඔස්කා වර්ග 4-5ක් වරදින්නෙම නෑ. ඔයගොල්ලෝ ගිහිල්ලාම බලන්න. ගියොත් පිස්සු වැරදලා. ඒ වගේම ගියොත් මාළුවෙක් අරගෙනම තමයි එන්නේ. මොන්ස්ටර් මාළු හදන්න ආසාය ගොඩක් අය යන හොඳ තැනක් තමයි වලස්මුල ශක්තියක් වීරියම් කියන්නේ. ඒ වගේම ඔස්කා ගැන කියනවා නම් ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මම කොච්චර ඔස්කා හැදුවද කියලා. ඇත්තටම මොන මොන්ස්ටර් මාළු හිටිය වැඩක් නැහැ. ඔස්කා කියන්නේ හොඳම මොන්ස්ටර් කෙනෙක් සහ මොන කොච්චර හොඳ මාළුවෙක් හැදුවත් ඔස්කා හදලා නැත්නම් ඇත්තටම වැඩක් නැහැ. මොන්ස්ටර් මාළු හදන ගොඩක් අයගේ පළවෙනි මාළුව තමයි ඔස්කා කියන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ ඉන්නවා බ්ලැක් ටයිගර් සෙට් එකක්. බ්ලැක් ටයිගර් ක්වොලිටි සෙට් එකක් ඉන්නවා. ටිකක් ලොකු සයිස් වලින් ඔයගොල්ලන්ට පේනවා ඇති. මාර හොඳ ක්වොලිටි මාළු සෙට් එකක් ඇවිල්ලා තියෙනවා මේ පාරත්. ඔයගොල්ලන්ට වලස්මුල ශක්තියක් වීරියම් එකට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක වෙනකන් රැඳිලා බලාගෙන ඉන්න. ඒගොල්ලොන්ගේ අලුත් මොන්ස්ටර් ටැංක් එකෙත් පොඩි අප්ඩේට් එකක් දෙන්නම්. අලුත් මොන්ස්ටර් ටැංක් එක කියන්නේ ඒගොල්ලෝ තවත් ලොකු ටබ් එකකට හොඳ සුපිරි මොන්ස්ටර් සෙට් එකක් දාලා ඒගොල්ලෝ ආසාවට හදන්න මාළු සෙට් එකක් දාලා ඉන්නවා. ඉතින් ඒකත් ඉස්සරහට පෙන්නන්නම්. මේ පෙන්නන්නේ ගං ආර මම ඔයගොල්ලන්ට කිව්වේ අර ඔයගොල්ලන්ට කිව්වා මේ සයිස් වර්ග 3කින් විතර ඇවිල්ලා තියෙනවා කියලා ගං ආර සෙට් එකක්. ඉතින් ඔය ඒ සයිස් වර්ග තමයි මම මේ දැන් එකින් එක පෙන්නන්නේ. සයිස් වර්ග 3කින් විතර ඉන්නවා. ඔයගොල්ලන්ට ඉතින් මිලදී ගන්න පුළුවන් ගිහිල්ලා තනි වශයෙන් වුණත් ජෝඩු වශයෙන් වුණත් තනි මාළෝ වුණත් ගෙනියන්න පුළුවන් ගං ආර. ඉතින් ඔයගොල්ලෝ ගිහිල්ලාම බලන්න. ඉතින් මාරම ලස්සන මාළුවෙක් වගේම ගොඩක් ලොකු වෙන සුපිරි මාළුවෙක් තමයි ගං ආර කියන්නේ. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ ඔන්න සුපිරිම ඇලිගේටර් ගන්න මේ සමා වෙන්න ස්පෝටඩ් ගා සෙට් එකක් ඇවිල්ලා තියෙනවා. තවත් සුපිරිම ස්පෝටඩ් ගා සෙට් එකක් ඇවිල්ලා තියෙනවා. ඔන්න දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්න හදන්නේ පිස්සු වැදෙන වීඩියෝ එක. වලස්මුල ශක්තියක් වීරියම් එකේ ඒගොල්ලෝ ආසාවට හදන අලුත්ම මොන්ස්ටර් ටැංක් එක කොහොමද කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. පිස්සු වැදෙනවා. ඉතින් සුපිරිම මොන්ස්ටර් සෙට් එකක් ඉන්නවා. මම ඉතින් එක එක්කෙනා නම් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට හොඳ ආකාරවම පේනවා. ඉතින් මීට වැඩිය ලස්සන වීඩියෝ එකක් මේක ඉස්සරහට මම ගේන්නම්. දැනට తాවකාලිකව තමයි මම මේ පොඩි වීඩියෝ කැල්ලක් ඔයගොල්ලන්ට දාන්නේ. ඉතින් මාරම ලොකු සහ සුපිරිම මාළු සෙට් එකක් ඉන්නවා. දැක්කම පිස්සු වැදෙන ඕන කෙනෙක්ට පිස්සු වැදෙන මොන්ස්ටර් සෙට් එකක් මේ වීඩියෝ ටැංකේ ඉන්නවා. මේක ටබ් එකක්. ඉතින් ඔයගොල්ලන්ට ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ අරගෙන එන්නම්. මම අදට නවතිනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.